අවසර උතුම් දෙවිඳුනි කාලේ වඩිනු මැද දෙවිඳුනි කාලේ පිහිට බලය සෙත දෙන අම්මා කාලේ සියලු දරුවන්ට පිහිටයි අම්මා කාලේ උතුම් වූ මාගේ සොහොන් කාලි මෑණි අම්මගේම පිහිටයි ඔබ හැම දිනාටමත් ඒ වගේම අදත් මා පුතේ කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ වරන් හිමි දරුවන් වෙනුවෙන්. හැබැයි පුතේ මට අසනීප තත්ත්වයෙන් සිටින නිසා බොහොම ඉතින් අමාරුවෙන් තමා මේ වීඩියෝ එක ගෙන එන්නේ. ඒ කොහොම වුණත් පුතේ දැන් තම තමන්ලා මේ අහන ප්‍රශ්නවලට මං අනිවාර්යෙන් පුතේ පුළුවන් ආකාරයෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමා පුතේ වීඩියෝ කොයිතරම් කරලා දැම්මත් 1000ක් බැලුවොත් පුතේ එක්කෙනයි ඇත්තටම ලයික් කරමිත් කරන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් අය ඉන්නවා. නමුත් කතා කරලා කියන්නේ මෑණියනි ස්තුතිවන්ත වෙනවා මෙහෙමයි කියලා. නමුත් පුතේ වීඩියෝ බලනකොට සමහර අවස්ථාවලදී ඇත්තටම කලකිරෙනවා. ඒ කියන්නේ දැන් මේ තරම් කියන්නේ තමන්ට යම්කිසි අවබෝධයක් තමන්ට ලබලා දීලත් ඒකින් තමන් ඇත්තටම දෙයක් කරගත්තා කියලා ඉවරලා අන්තිමටම තමන්ගේ කැමැත්තවත් ප්‍රකාශ කරනවා නම් ඒක සතුටුයි මං හිතන්නේ ගුරුවරයෙක් වශයෙන් හැම කෙනාටම. ඉතින් අනිත් මට ලයික් කරන කමෙන්ට් කරන ඔබ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. හැමදාම මාත් එක්ක ඉන්නවට මගේ channel එක නරඹනවාට. ඉතින් අපි යමු දරුවනේ වීඩියෝ එකට. අදත් මා කතා කරන්නේ මීට කලින් හැබැයි පුතේ මම මේ සම්බන්ධව වීඩියෝ කරලා තියෙනවා. මොකද මේ වරම කියන්නේ මොකද්ද? ඒ වගේම වරම් පරිස්සාව කොහොමද කරගන්නේ? ඊට පස්සේ Taman දෙවොල් යහන් කොහොමද සකස් කරගන්නේ කියලා මම හැම එකකටම වීඩියෝ කරලා තියෙනවා. නමුත් එකම ප්‍රශ්නේ දහසක් දෙනා යොමු කරනවා. ඉතින් ඔබ හැමදිනම සියලු වීඩියෝ නරඹන්න අහන්න. මොකද Tamanගේ මේ ප්‍රශ්න හැම එකකටම මේවා පිළිතුරු තියනවා මේ වීඩියෝ වල. දැන් අද මා කතා කරන්නේත් මේ වරමක් කියලා Tamanට යම්කිසි දෙයක් ලැබිලා ඒ කියන්නේ තමන්ගේ ශරීරයට යම්කිසි ඥාති වර්ගයක් පැමිණිලා තමන්ට මෙහෙම වරම් මාලාවක් තියෙනවා කියලා සැනින් තමන් පුංචියට හෝ දෙව්ලක් සකස් කරගෙන එහෙම නැත්නම් ඊට රෙද්දකින් හරි තමන් යහන් හදාගෙන වැඩ කරගෙන මසක් දෙමසක් ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ මේ වරමට එන ඥාතියා තමන්ට ශරීරගත වෙනවා දැනෙන්නේ නැහැ. තමන්ගේ පණිවිඩ ලැබෙන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ. පුතේ ඒක තමයි හැමදාම මා කියන්නේ මගේ දරුවනේ තමන්ට වරම් මාලාවක් තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ තමන්ට දැනෙනවා අනිවාර්යෙන් මේ වගේ දෙයක් තමන්ට මෙහෙම තියෙනවා කියලා. එහෙම නම් පුතේ අනිවාර්යෙන් තමන් ගුරු ඇසුරක් ඒ කියන්නේ ගුරු ඇසුරකට යන්න ඕන. ඊට පස්සේ ගුරුවරයා සමග තමන්ගේ මේ වරම පරික්ෂා කරගෙන තමන්ගේ ඉදිරි කටයුතු කරගන්න ඕන. එහෙම නැතුව පුතේ කවදාවත් ගුරුවරියෙක් නැතුව තමන්ට මේ වරම් කටයුතු කරන්න බෑ ඇත්තටම. මොකද සීමිත කෙනෙකුට තමා පුතේ අල්පයකට එක්කෙනෙකුට වගේ තමා අර ගුරුවරියෙක් නැතුව වැඩ කරනවා නම් වැඩ කරගෙන යන්නේ. ඉතින් හැම කෙනාටම මේක නැහැ. මොකද දැන් තමන්ගේ දැන් මේ කතා කරන දරුවොත් අහලා තියෙන මෑණියනි මම මෙහෙම වසරක් විතර වැඩ කරගෙන ගියා. එහෙම නැත්නම් මාසයක් දෙකක් වැඩ කරගෙන ගියා. දැන් මට මෙහෙම ඥාතියා ශරීරගත වෙන්නේ නැහැ. ඒ වගේම මට පණිවිඩ ලැබෙන්නේ නැහැ කුමක්ද කියන එක. පුතේ පළවෙනි කාරණාව මේක මං කිව්වට ආමනාප වෙන්න එපා. ආමනාප වුණත් කරන්න දෙයක් නැහැ. දැන් මම ඇවිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ. එතකොට දැන් කොළඹට එහා වෙන්න පුළුවන් එක්කෝ කතා කරනවා. අනේ මෑණියනි මට දෙවොලට එන්න ඕන. නමුත් මට දුර වැඩි. බොහෝ පිරිසක් මෙහෙම කියනවා. බොහෝ පිරිසක් වැඩ කරගෙන යන අය. ඉතින් පුතේ මෙහෙමයි. ඒක මට කියන්න බෑ පුතේ මගේ දෙවොලට එන්න. ඔයා අනිවාර්යෙන් කියලා කියන්න බෑ. ඒක තමන්ගේ කැමැත්ත. අනිත් එක තමා පුතේ අර කියනවා වගේ යන යකා කොරා බිඳගෙන යනවා වගේ තමන්ට අවශ්‍යතාවයේ තියෙනවනම් තමන් කොයි දේශයක හිටියත් තමන් අනිවාර්යෙන් ඒ මගේ ස්ථානයට වේවා වෙනත් ස්ථානයකට වේවා තමන්ගේ කටයුතු කරගන්න තමන් අනිවාර්යෙන් එයි. ඒ වගේම තමා දැන් ඔය සමහර දරුවෝ කතා කරලා අහනවා මෑණියනි මට මගේ මේ වරමට එන ඥාතියා ගැන බලන්න බැයිද? මෙයා හිර වෙලාද? මෙයා මේ දෙවොල වැහිලා තියෙන්නේ. පුතේ මෙහෙමයි.
මම හැමදාම කියනවා මම දුරකථන මගින් මේ දේව කටයුතු කරන්නේ නැහැ. යම්කිසි ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නයට පිළිතුරු මම දෙනවා. නමුත් පුතේ දැන් මේ තමන්ගේ වරමට එන කෙනා ගැන තමන්ගේ දේවල් බලා ගන්නවා නම් මම කරන වැඩ තමා පුතේ මම අනිත් අයගේ වදන්නේ මගේ දේවල්ට අනිවාර්යෙන් පැමිණෙන්න ඕනේ. ඊට පස්සේ තමා පුතේ මම ඒ තොරතුරු දෙන්නේ ඒ අදාළ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා තමන් ඒක තීරණය කරන්න ඕන තමන්ට දුර ප්‍රමාණය තිබ්බත් එනවද නැද්ද තමන් මේ වැඩේ කරගන්නවද කියන එක. ඒක තමන් සතු දෙයක්. අනිත් කාරණාව තමා දරුවනේ තමන් අනිවාර්යෙන් ඔළුවට ගන්න ඕන ගුරුවරයෙක් නැතුව තමන්ට මේ වරන් කටයුතු කරන්න බැහැ පුතේ. මොකද තමන්ට කෙනෙක් කියන්නේ තමන්ගේ ශරීරයට ඇතුල් වෙනකොට ඒ කියන්නේ හොඳ කෙනෙක් පුතේ තමන්ගේ ශරීරයට ශරීරගත වෙනකොට ඒ වගේම තව නරක 10 දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අර හොඳ කෙනා එන මොවාවෙන් තමයි අර නරක අය එන්නේ. ඒ නිසා තමන් පළමුවෙන් මොකද්ද කරන්න ඕනේ? තමන් අනිවාර්යෙන් ගුරුවරයෙක් ළඟට එක්ක මෑණි කෙනෙක් ළඟට එහෙම නැත්නම් කපු මහත්තයෙක් ළඟට ගිහලා තමන්ගේ මේ වරම් පරිස්සාව බලන්න ඕන. ඊට පස්සේ හඳුනාගෙන ඊට පස්සේ ගුරුවරයා තමන්ට දෙනවා පුතේ මේ ආකාරයට මේ දේවල් කරන්න ඕන කියලා. දැන් මේක තමන් හරියට තමන්ගේ පිහිට වෙන්නේ කවුද දන්නේ නැහැ. තමන්ට බලය දෙන්නේ කොයි දෙවියන්ද දන්නේ නැහැ. ඔහෙ වැඩ කරගෙන යනවා. එතකොට පුතේ මුල්ම කාලේ මන් දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියන එක. මුල්ම කාලේ පුතේ වරන් දරුවෝ ගත්තාම පළමුවෙන්ම මොකද්ද කියන්නේ? පුතේ බුදුන් වඳින්න. ඒ වගේම ඊට පස්සේ දෙවියන් වඳින්න. ඒ වගේම තමන්ට පළමුවෙන් පේනවරම විතරයි පුතේ. ඊට පස්සේ මාස 2 3 වසර යනකොට පුතේ තමන්ට ඒක තේරෙනවා. දැන් තමන්ට කෙනෙක් දැන් අපි හිතමු ගම්බාරප්පච්චි වැඩ කරනවා කියලා. ඊට පස්සේ ඔන්න පත්තිනි දෙවියන් හරහා වැඩ කරන්න පුළුවන්. ඒ වගේ පුතේ තමන්ට තොරතුරු තමන්ගේ මේ ඥාති දේවතාවුන් වහන්සේ ගෙන එනවා. ඒ වගේම තමන් පහන් ආලෝක තියන්නේ කොහොමද? තමන් කොහොමද පඳුරු මාලාවක් ගන්නෙ? ඉතින් පුතේ ඔය ඔක්කොම අර වර්ම පරික්ෂා කරන අතරතුරේ තමන්ට සියල්ල දැනගන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙක් පේන වර්මට 3007ක් ගන්නවා කියලා ඒක තමන්ට ගන්න අයිතියක් නැහැ. මොකද තමන්ට හිතුමත ඒව කරන්න බෑ පුතේ. ඒක දේව අවසරයක් ඇතුව කරන්න ඕන. අනිත් එක පුතේ මුල්ම කාලේ තමන්ට පේන වර්ම විතරක් තමන්ට දෙයියන් විසින් ලබලා දීලා තියෙනවා. තමන්ට ওই දෙහි කැපුම් වලට යන්න බෑ පුතේ. එතනදී තමන්ට ඒ කෙනෙකුට යම්කිසි බන්ධනයක් වේවා, ලෙඩක් රෝගයක් වේවා, අමනුෂ්‍ය දෝෂයක් වේවා, වෙනත් දෙයක් වේවා. ඒ කැපුම් මාලාවකදී පුතේ තමන්ගේ ඥාතිය හිර වෙන්න පුළුවන්. තමන්ගේ දෙවොල හිර වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ප්‍රශ්න මතුවෙනවා. පුතේ දෙහි කපනවා කිව්වට දෙහි ගෙඩිය අරන් නිකන් කැපුවට හරියන්නේ නැහැ. ඕවා සිද්ධි කරගන්න ඕනේ, ජීවම් කරගන්න ඕනේ. ඒ වගේම තමන් ආරක්ෂා වෙන්න ඕන. තමන්ගේ දෙවොල් ආරක්ෂා වෙන්න ඕන. තමන්ගේ මේ භූමියේ ඉන්න අනිත් දරුවන් ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේ මේ කපන දෙහි මාලාවල් වලින් ඒ තියෙන නරක දේවල් තමන්ගේ භූමියෙන් ඉවත් වෙන්න ඕන. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා පුතේ. එහෙම නැතුව මේ වරමට ඥාතියෙක් පමණින් තමන් මේ දෙවොල ඉදිරියදි වලින් හරි වට කරගෙන එහෙම නැත්නම් තමන් මේ කුමන හෝ දෙයකින් පුංචියට මැටියෙන් හරි හදාගෙන මේ වරමට ආපමණින් තමන් මේ තොইল වලට ගිහිල්ලා ඒ වගේ එතනදිත් ඒ තියෙන දෝෂ තමන් අරගෙන ආවහම අර ඥාතියා ශරීරයට එන්නේ නැහැ පුතේ. මොකද අර සමහර මන්ත්‍රවලදී ඒවා ඥාතියා සිර වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමන් පළවෙනිම කරන්න ඕනේ පුතේ අනිවාර්යෙන් ගුරුවරයෙක් ලව්ව තමන්ගේ මේ මුල් කාලේ වරම් පරික්ෂා කරගෙන ඊට පස්සේ පුතේ ගුරුවරයා තමන්ගේ හරි ගුරුවරයෙක් නම් පුතේ තමන්ගේ මේ වරමින් පස්සේ තමන්ගේ දේවල් විවර කරලා තමන් කොහොමද මේ ඉදිරියට මේ වරම් කටයුතු දීර්ඝ කරගෙන යන්නේ කියන එක ඒ අවබෝධය ඒ ගුරුවරයා විසින් දෙනවා. එහෙම නැතුව පුතේ කිසි අවබෝධයක් නැතුව තමන් මේ දෙහි කැපුම් වලට ඒ වගේම මේ තොইল කරන්න යන්න එපා. මොකද ওই තොইল කරනවා කියන එකත් සෙල්ලම් දෙයක් නෙමෙයි පුතේ. තමන්ට අවසර තියෙන්න ඕනේ. එහෙම නැතුව කිසි දෙයක් නොදැන කරන්න එපා. දැන් සමහර දරුවෝ ඉන්නවා වරම් මේ නැති උදවිය ගැන කියන්නේ හරියට ගිහිල්ලා ඉවරලා මේ දවල් 12ට තියනවා කාලිමේනිට හරි කඩවර දෙයියන්ට හරි පහන. තමන්ට දේව අවසරයක් නැහැ මොනවන්න. ඉතින් හරියට සිහිය නැතිව වැටෙනවා ඔළුවේ අමාරු එක. ඒ වගේ දේවල් කරන්න එපා පුතේ විකාර. තමන් හරියට දැන තියාගන්න තමන්ට වරමක් තියෙනවද? වෙනත් දෝෂයක් තියෙනවද? ඒ වගේ හඳුනාගෙන වැඩ කරන්න. එහෙම වුණාම පුතේ තමන්ට මේ වරන් කටයුතු කරන්න හරි ලේසියි. මොකද දැන් තමන් මේ වරන් කටයුතු කරනවා කියන්නේ තමන්ගේ මේ අවට ඉන්න තමන්ගේ ගමේ උදවිය වෙන්න පුළුවන්. තමන්ට
ඒ කියන්නේ හොඳට 10ක් ඉන්නකොට නරකෙට පුතේ 500ක් ඉන්න පුළුවන්. එහෙම වුණාම ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා මගේ දරුවනේ හරි අවබෝධයෙන් සිහිනුවණින් මේ කටයුතු කරන්න. එහෙම නැති වුණොත් Tamanට මේ වරන් කටයුතු දීර්ඝ ලෙස කරගෙන යන්න බෑ. අනිත් කාරණාව තමයි තමන්ගේ මේ ඥාති බල කරගන්න ඕනේ. ඒ වගේම තමන්ට මේ පිහිට බලය දෙන්නා වූ දෙවි දේවතාවන් තමන් මිත්‍ර කරගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ දෙවොල් යහන් වල සත්ත්ව පූජා තියන්න ඕන. ඒ වගේම තමන්ගේ මේ සත්ත්ව පූජාවන් දෙවි දේවතාවන් වෙනුවෙන් තියන්න. ඒ වගේ විවිධ පැතිකඩ තියෙනවා. ඒ වගේම මේ ගොටුමාලා තමන් નિયમિત වෙලාවට දිනේට එව්වා දෙන්න ඕන. ඒවා හරියට පුතේ දැනගෙන කරගන්න. එහෙම නැතුව පුතේ කිසි දෙයක් දැනගන්න නැතුව තමන්ට මේ වරමක් ආවා ඥාති ශරීරයට පැමිණියා කියලා ඒවා හිතුමතේ කරන්න යන්න එපා. තමන් අසරණ වෙනවා. ඉතින් මගේ දරුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තමන් අදහසක් ගත්තා කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. මම ඉතින් හරි අසනීපෙන් ඉඳලා තමයි මේ වීඩියෝ එකත් කරන්නේ. ඉතින් යම් වැරදි තියෙනවා නම් ඒවට සමාව ඉල්ලනවා. ඉතින් ඔබ හැම දිනාගෙම වරන් කටයුතු ඉතා සාර්ථක වෙන්න ඕනේ. ඒ වගේම හිර දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒවා දුරු වෙලා උතුම් වූ සොහොන්කාලිය අම්මගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආනුභාවයෙන් ඔබ හැම දිනාටම යහපතක් වෙන්න ඕන. සියලු දෙනාටම මාගේ සොහොන්කාලිය අම්මගේම පිහිටයි.